මොකද්ද මේකේ තීරම කියනවා? අයියා අනේ අම්මේ මේක මාර කරුමයන්න බං මේ අන්න මොකක්ද අර ගාලා තියෙන්නේ? ඉදිරියේ එන අන්තර්දායක වංගුව ඉදිරියේනේ වේගය අඩු කරන්න. ඉන්ට්‍රස්ටිං අලුත් අප්ඩේට් මොකද්ද අඩේ මේ අම්මට ආරල්ල වංගු ටික ඊවත් පවා හොඳට තියෙනවා. අර පල්ලෙහා අඩි කැලෑව ඇත්ත කැලෑවක් වගේමයි අම්මට හුඩු අරක අර කන්ද ඉන්ට්‍රස්ටිං අප්ඩේට් එකක් වගේ මේ අලුත් අප්ඩේට් එක ඉතනේ බං යන්නේ. අයියප්පා පොඩ්ඩ හයියෙන් යන්න. අම්මට උඩු පෙරළුණා නියමයි. දැක්කනේ බූරුකම කියන්නේ බූරුකමට ඉඩ නෑ අම්මට පොලිසියකින් දීලා. මිනිහෙක් නේ ඇවිදුනා. අලුත් අප්ඩේට් එකේ එහෙම ඇවිදද බෑ. පරණ ටිකේ මට නෝට් විදියට ඇවිදින්නේ නෑ බං. ඌ ඇවිදින්නේ නෑ. මිනිස්සු එක තැනමයි කකුල වහනවන ඉන්න ඇවිදිනවා වගේ පෙන්නනවා. මේක මම දැන් මේ ළඟදී ගත්තේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ දකිද්දී මිනිස්සු කහයිරක් බලනවා ගාන්න. කහයිරෙන් ඉන්ට්‍රස්ටිං අප්ඩේට් එකක් හිතෙන්නේ.
DSSL ටීම් එකට ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ටීම් එකට මං ආරාධනයක් කරනවා අලුත් අප්ඩේට් එකක් දෙනවා නම් පුළුවන් නම් මේ වගේ දැන් හොයන්නේ වගේ NCG බසුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉඩ කඩ හදලා දෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේක පොඩි ආරාධනයක්. හැබැයි අයියේ ඒක කරොත් නියමයි. ඒක මල්ලි මොකෝ මේ පාරමැද යනවනේ. ඉතින් ඕකනේ කරන්න බැරි. පාරමැද යන්න නැතුව පාර අයිනෙන් යන්න ඕනි. මල පන්නන්න යන්නේ. යන් ඔහොම යන්න ඕනි කෙලින්ම පාරවල් වල යද්දි. යන් බං ඔහොම අම්මට හැප්පුණා. නියමයි හැප්පුණා. තිනේ පාරේද නෑනේ පල්ලෙහාට. අඩෝ CDV බස්සේ මඩක් මේ තව දෙයක් ටීම් වෙන මතක් කරනවා. මේක යද්දි හැප්පුණොත් මෙතනින් ඔහොම ඔයාලා දැක්කා වගේ හිම එකක් වෙනවා. එකත් රිමූව් කරොත් මම හිතනවා හොඳයි කියලා. ඩ්‍රයිවිං ශ්‍රී ලංකා මම දැන්ටමත් අභිමානෙන් මොකද ලංකාවේ දැන් හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ලංකාවේ ගේම් හදනවා වැඩි. කැරම් ගේම් ගොඩක් ගේම් ඇත්ත කියන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් ගේම් තියෙනවා, කැරම් ගේම් තියෙනවා, බස් ගේම් තියෙනවා. හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ඒක. ඒක නිසා මම අගය කරනවා ලංකාවේ ගේම් හදන කට්ටියට. තවත් ඔයගොල්ලන්ට පුළුවන් වැඩේ කරන් යන්න. මොකද්ද අර සයිට් කන්නාඩියට ඉතින් අර ප්ලග් පොයින්ට් මන් දන්නේ මොනවයි තියෙනව ඒක. අඩෝ නියමයි. ඒක ඔයගොල්ලෝ දැක්කද අර සයිට් කන්නාඩිය වගේ? ඒක දැක්ක හරිනේ. අර සයිට් කන්නාඩිය හැපෙච්ච අර ප්ලග් පොයින්ට් වගේ ඔය තියෙන්නේ පල්ලෙහාටම. අම්මට හුඩු ඔර අප්ඩේට් වල වටරම් ගොඩක් තිබුණේ නේ. එකක් දන්නේ තිබුණේ හැම ගමනකම වගේ ගොඩක් තියෙනවා. මට හුඩු බස් ස්ටේෂන් එකේවත් හිමීට යන්න දැනගන්න ඕම. මේ බලන්නකෝ මොකද්ද බස් නැතුම් පොල්ට මොකද මේ බස් ස්ටෑන්ඩ් එකේවත් මෙච්චර මේ කාර් බයික් ඔක්කොම යනවනේ. කැබ් ඔක්කොම යනවා. මට හුඩු අපේ නවත්තන්න ඕන තැන කොතනින් කොහෙන් හරි අස්සකින් දාමුනේ අපිට. නැත්තම් වටේ යන්න බෑ ආය. කකීස් අස්සකින් අපි යන්න බන ආතනින් ඉඩ තියෙනවනේ. මෙතනින් යන්න දාලා. යමයි ගියා. හරි. එහෙනම් මේ ගමනත් ඉවරයි. හැම ගමනකම අවසානයක් තියෙනවා. එහෙනම් අපේ ගමනේ ඊළඟ පියවර ඊළඟ සතියේදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. නම් අපි ඊළඟ සතියේ අලුත් එපිසෝඩ් එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන් ජය වේවා.